අයිබෝවන් ඔයාලා හැමදාටම. ඉතින් මේ පාර ඕලෙවල් ලියන හැමෝටම ඉතාම වැදගත් වීඩියෝ එකක් තමයි මම අද ගෙනල්ලා තියෙන්නේ. ඉතින් සිංහල භාෂාව සහ සාහිත්‍ය හදාරන ඔයාලට ඕලෙවල් වලට එන්න පුළුවන් වචනවල අරුත් ටිකක් අමාරුයිනේ. ඉතින් මම හිතුවා 2016 ඉඳන් 2023 වෙනකම් ආපු සියලුම වචනවල අර්ථය සහ ඔයාලට ටිකක් අමාරුයි කියලා හිතන ඒවා ඔක්කොමම එක කොලයකට ගෙනල්ලා තියෙනවා. එහෙනම් අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා. හරි. එතකොට වචනවල අරුත්. හරිද? ඉතින් මම 2016 ඉඳන් 2023 වෙනකම්ම ඔයාලට අමාරුයි කියලා හිතන හැම වචනම වගේ මේ පාස් පේපර්ස් වල අහපු හැම වචනයක්ම වගේ එක කොලයකට ගෙනල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා මේක ඔයාලට ගොඩක් පහසු වෙයි කියලා. ඉතින් විභාගයට යන්න කලින් අනිවාර්යෙන් මේක බලලා යන්න මේ වචන ටික පාඩම් කරගන්න. ඒක ගොඩක් වටිනවා. මොකද මෙයාම තමයි කැරකිලා එන්නේ ඕලෙවල්ස් වලට. ඉතින් මම හිතනවා මේක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් අපි බලමු මේ වචන මොනවද ඇවිත් තියෙන්නේ කියලා. පළවෙනි එක 2016 ඕලෙවල් වල අහලා තියෙනවා නොවිලික්සුණු. හරිද? නොවිලික්සුණු කියලා කියන්නේ ඉදී නැති කියන එක. විලික්සුණු කියන්නේ ඉදිලා තියෙන එක. අලියන් වෙලාව කියලා කියන්නේ අඳුර වැටෙන වෙලාව. අලියන් වෙලාව නැත්නම් අලියන වෙලාව එහෙම නෙමෙයි. ගොඩක් වෙලාවට පැටලෙන්න ආරගෙන ප්‍රශ්න අහන පටලවන්න යාලා. ඉතින් අලියන් වෙලාව කියන්නේ අඳුර වැටෙන වෙලාව. ඒක හොඳට මතක තියාගන්න. මුනිමත රැකනවා කියන්නේ නිශ්ශබ්දව සිටීම. ඉතින් ඒක ටිකක් මේ මුනිමත රැකනගෙන අපිට නිකන් හැංගෙන්න නිකන් ලැජ්ජාශීලී කියලා හැබැයිම නෙමෙයි. නිශ්ශබ්දව සිටීම. සුසංයෝජනය කියලා කියන්නේ මනවින් සම්බන්ධ කර ගැනීම. හරිද? 2017 ඕලෙවල්. හරිද? මේ කියන්නේ මේ 2016 ඕලෙවල් වලින් මීට වඩා ප්‍රශ්න දෙකක් විතර මම අතහැරලා තියෙනවා. මොකද ඒවා ඕනම කෙනෙක්ට හිතලා දාන්න පුළුවන් සහ ඔයාලා පොඩි කාලේ ඉඳන් ඒවා අඳුරනවනේ. ඒ හින්දා මම ඒවා දැම්මේ නැහැ. ඔයාලා පාස් පේපර්ස් එක බලන්න. මේ අමාරුයි කියලා හිතන ටික තමයි මම මේ එක කොලයකට අරන් තියෙන්නේ. ඊළඟට 2017 ඕලෙවල් අපලට අපි යමු. 2017 ඕලෙවල් වල අහලා තියෙනවා කොලේ වහන එක කියලා. එතකොට සංගවාගෙන සිටීම. කොලේ වහන එක කියන්නේ සංගවාගෙන සිටීම. ඒක තමයි තීව්‍ර ජනවහරේ ජම්පර කළුව කියලා කියන්නේ වැහි කබායට. ජම්පර කළුව කියලා කියන්නේ වැහි කබායට දීවර ජනවහරේදී. 2018 ඕලෙවල් වලදී ටිකක් වැඩිපුර ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. අපි බලමු අල්ලේ පැලවෙන බොරු කියලා කියන්නේ කෙසේවත් විශ්වාස කළ නොහැකි දේවල් කියලා. වහෙන් නෝරෝ කියන්නේ ව්‍යංගයෙන් කියන එක. ව්‍යංගයෙන්. පෘතුල කියන්නේ මතක තියාගන්න විශාල නෙමෙයි පළල් කියන එක. වාම් පතුල් කියලා කියන්නේ හේන් ගොවිතැනේදී පාවහන්. මේ හේන් ගොවිතැනේදී වාම් පතුල් කියලා කියන්නේ පාවහන් වලට. ඒක තමයි වාලදිය. වාලදිය කියලා කියන්නේ වල්ගය. හරිද? 2018 වල තමයි මේ මහාල තියෙන්නේ. ඊළඟට 2019 ඕලෙවල් වල අහලා තියෙනවා වංශේ කබල් ගෑම තම පරපුර ගැන පුරසාරන් කීම. ලොකුකම එහෙම වගේ කියනවා. තම පරපුර ගැන. හරිද? ඒකා බද්දව කියන්නේ එකට බැඳී කියන එක. මහා එකා කියලා කියන්නේ ඒකත් හේන් ගොවිතැනේදී අලියා කියන එක. හරිද? අලියා කියන එක තමයි මහා එකා කියන්නේ. 2019 ප්‍රශ්න 8. ඊළඟට තමයි සිස්සේ ඕලෙවල් වල අහලා තියෙනවා වලපයත් ගොඩ පයත් තබාගෙන. වලපයත් ගොඩ පයත් තබාගෙන කියන්නේ දැඩි අවිනිශ්චිතතාවයක් තියාගෙන. හරිද? දැඩි අවිනිශ්චිතතාවයෙන් තමයි ඉන්නේ. ඒකේ අදහස ඒකයි. වලපයත් ගොඩ පයක් තබාගෙන. ඒ වගේම තමයි සන්නම් කියලා කියන්නේ පතල් කර්මාන්තයේදී එන වචනයක්. සන්නම් කියලා කියන්නේ නොවටිනා ගල්. හරිද? නොවටිනා ගල්. ඒක තමයි 2021 ඕලෙවල් වල මන්දස්මිතය කියලා කියන්නේ මද සිනහවට. කර්ණ කටෝර කියලා කියන්නේ කර්ණට අමිහිරි කියන එක. සුධාවෙන් කියලා කියන්නේ බඩගින්නෙන් කියන එක. මරක් කලාහේ ඒක දීවර ජනවහරේන වචනයක්. මරක් කලාහේ කියන්නේ දීවර කණ්ඩායමේ නායකයා. හරිද? මරක් කලාහේ. ඊළඟට තමයි 2022 ඕලෙවල් වල සමාලෝචනය කියලා කියන්නේ මනවින් නැත යොමු කිරීම කියන අදහස. ඒ වගේම තමයි සාර ගර්භ කියලා කියන්නේ සාරවත් භාවයෙන් පිරිපුන් කියන එක. 29 කියන්නේ 31 නෙමෙයි 29. 29 කියන්නේ 29. අවසාන අවුරුදු 2023 හනමිටි අදහස් කියලා කියන්නේ කාලයට නොගැලපෙන අදහස්. ඒ කියන්නේ යල් පැනපු අදහස් කාලයට නොගැලපෙන්නේ නැහැ ඒවා.
තෙලෙන්කා කිරෙන් අත සෝදන්නේ කියන සියලු සම්පත් වලින් ආඩ්‍ය කියන්නේ පරිපූර්ණ වූ කියන අදහස. ප්‍රාචීන භාෂා කියලා කියන්නේ පෙරදිග භාෂා, ප්‍රතිචීන කියන්නේ අපරදිග භාෂා. ඒ කියන්නේ ප්‍රාචීන කියන්නේ පෙරදිග, ප්‍රතිචීන කියන්නේ අපරදිග කියන එක. ගොඩක් දෙනෙක්ට පැටලෙන සුළු තැනක් තමයි මේ ඔය වචනවල අරුත් එහෙම ඔය ප්‍රශ්න හතරක් දීලා ඔයගේ තේරුම කියන්න ඔහම අහද්දි ඉතින් ටිකක් පැටලෙන සුළුයි. ඉතින් මම හිතනවා ඉතින් මේක ඔයාලට ගොඩක් උදව්වක් වෙයි ඔයාලගේ විභාගෙට. විභාගෙට යන කලින් අනිවාර්යයෙන්ම බලලා යන්න. ඉතින් මගේ වැඩේ මේ මම කරපු වැඩේ හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.